යසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම අදත් වැදගත් පණිවිඩයක් ඔයගොල්ලෝ එක බෙදා ගන්න තමයි මම සූදානම් වෙලාවේ. ඉතින් මම ඉතාමත් කාරුණිකව ඉල්ලනවා මේ වීඩියෝ එක අවසානයේ වෙනකන් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඔයගොල්ලෝ දකින්නවද අද කාලේ සභාවන් වල ගොඩක් තරුණ පරම්පරාව ක්‍රමක්‍රමයෙන් වුන් අඩු වෙමින් ඉන්නවා. ඒ වගේම සභාවට වුන් සහභාගී වෙන්නේ නැහැ. ඉතින් මේකට ප්‍රධානම හේතුවක් විදියට කාට හරි කෙනෙක්ට කියන්න පුළුවන් ඔවුන් ලෝකයට ආකර්ෂණය වීම වැඩි කියලා. ඔව් ඇත්තටම ඒකත් එක්තරා විදියකට ගත්තොත් ඒකත් අපිට ගන්න පුළුවන්. ඒ කාරණාව අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම දකින ප්‍රබලම කාරණාවක් තමයි ඔවුන් දිනපතා අහන සංගීතය. ඒ කියන්නේ මේ ලෝකේ අනිත් දේවල් වගේම මේ මියුසික් ෆීල්ඩ් එකත් මේ සංගීතය කියන ෆීල්ඩ් එකත් ඉතා වේගෙන් අප්ඩේට් වෙනවා නේද? ඉතින් මේ තරුණ තරුණියන් ගොඩක් වෙලාවට පුරු වෙලා තියෙනවා මෙවැනි අලුත් නිර්මාණවලට සවන් දෙන්න නේද? හැබැයි අපේ සභාවන් වල තාමත් අපි ගායනා කරන්නේ තාමත් අපි වාදනය කරන්නේ අලුත් ගීතිකාවලට නෙමෙයි. අවුරුදු ගානක් පරණ ගීතිකාවලට නේද? ඉතින් මම කියන්න හදන්නේ මේ පරණ ගීතිකාවල අඩුපාඩු තියෙනවා කියලා නෙමෙයි. ඒ ගීතිකා අපට අවශ්‍යයි. ඒ ගීතිකාවල තාම ආලේපය අඩු වෙලා නැහැ. ඒ විදිහටම තියෙනවා. නමුත් ලෝකයේ වේගයෙන් අප්ඩේට් වීමත් එක්ක සිංහල බසින් මේ සභාවන් වල අපේ සභාවන් වල ගීතිකා නිර්මාණය ගොඩක් දුරට අඩුවක් තියෙනවා. ඒ කියන්නේ ගීතිකාවක් නිර්මාණය වීම වෙන්නේ නැති තරම් නේද? ඉතින් මේක මම දැකපු කාරණාවක්. ඉතින් මේ අද කාලේ මේ වර්තමානයේ තරුණ ළමයිටත් තියෙන්නේ වෙනස්ම දක්ෂතාවයන්. ඉතින් මේ දක්ෂතාවයන් තුලින් අපේ සභාවන් වල අලුත් වැඩ පටන් ගන්න ඕනි නේද? ඉතින් මේකට මේ කාලය මම හිතනවා සුදුසුයි කියලා. අන්න ඒක නිසා අපි අලුත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි අලුතින් සිංහල ගීතිකා නිර්මාණය කරන්න. ඉතින් කාට හරි මේ වෙලාවේ හිතනවා නම් මම කියපු දේ හරි ඔයගොල්ලොත් මේ ගැන හිතලා තියෙනවා නම් ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඔබේ සභාවෙන් හරි නැත්නම් ඔබ පුද්ගලිකව හරි අපි මේ පටන් ගත්ත අලුත් වැඩේට සහාය වෙන්න නේද? ඉතින් ඒ වගේම තව විශේෂම කාරණාව තමයි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් සභාවක හරි කොහේ හරි මම අලුත් ගීතිකාවක් ලිව්වා. ඒකට අලුත් සංගීතයක් යොදා ගන්න ඕනි. ඉන්ස්ට්‍රුමන්ට් ඇඩ් කර ගන්න ඕනි. ලස්සන අවුට්පුට් එකක් දැක ගන්න ඕනි. ඉතින් එවැනි කෙනෙක් ඉන්නවා නම් අපේ පැත්තෙන් අපිට පුළුවන් උපරිම සහයෝගය අපි දෙන්න ලෑස්ති. ඕගොල්ලන්ට පුළුවන් පිට එක්ක එකතු වෙලා ගමනක් යන්න. විශේෂයෙන් සභාපාලකවරුනි ඕගොල්ලොන්ගේ සහාය අපිට ගොඩක් වැදගත්. ඉතින් මේ පණිවිඩය ඕගොල්ලොන්ට වැදගත් ඒ වගේම තේරෙන්නේ නැති කියලා මම හිතනවා විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වෙනස අපි ඇති කරමු සභාවන් තුළ. ඒ වගේම මෙවැනි තරුණ තරුණියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමක් වෙනවා. ඉතින් මම අදට ගිහිල්ලා ඉන්න. ඔයාලා හැමෝටම ජේසුස් පිහිටයි.